ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බෝම්බ වරුස්සාවකින් විනාශ කරන්න ආපු ජපන් හමුදාව තප්පර 40ක තීරණයකින් මුළු ජපන් හමුදාවම දූවිල්ලක් කරපු කෙනේඩියානු ජාතික සුද්දා අදටත් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වෙන්නේ The Savior of Ceylon. එහෙම නැත්නම් ලංකාවේ ගැලවුම්කාරයා කියන නාමයෙන් මේ ඔහුගේ කතාවයි. 1941 දෙසැම්බර් 4 වෙනිදා පර්ල් වරායට ගහපු ප්‍රහාරයත් එක්කම ජපානය ලෝක යුද්ධයේ ප්‍රබලයෙක් විදිහට අවතීර්ණ වුණා. ඇමරිකාවේ පර්ල් වරාය නාවික හමුදා මධ්‍යස්ථානයට මේ එල්ල කරපු හදිසි ප්‍රහාරය මුළු ලෝකෙම කම්පනයට පත් කරපු අවස්ථාවක්. මේ ප්‍රහාරයත් සමගම ජපනුන්ට ඕන වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වැදගත්ම මරමස්ථාන අල්ලගන්න වගේම නාවික හා වෙළඳ මාර්ග කඩාකප්පල් කරන්න ඔවුන්ට උවමනා වුණා. සිංගප්පූරුව බිඳ වැටී තිබුණු වෙලාවේ මලයාව ජපන් අතට පත් වෙලා තිබුණා. ජපන් අධිරාජ්‍යයේ යුද යාන්ත්‍රණය ආසියාව පුරා වේගින් ව්‍යාප්ත වෙමින් තිබුණේ. හැබැයි හැමෝටම ප්‍රශ්නයක් තිබුණා ජපනුන්ගේ ඊළඟ ඉලක්කය ලංකාවද ඉන්දියාවද ඕස්ට්‍රේලියාවද කියන ප්‍රශ්නය. එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන් හැඳින්වුයේ සිලොන් නමින් වගේම ලංකාවේ පාලනයත් ඔවුන් සතුව තිබුණා. අපේ රට ඉන්දියානු සාගරයේ මධ්‍යස්ථයේ පිහිටා තිබුණු නිසා නාවික හා ගුවන් හමුදා මෙහෙයුම්වලට බ්‍රිතාන්‍යයන් අපේ රට භාවිතා කරා. 1942 අප්‍රේල් මාසේ ජපානය විසින් ඉන්දියන් ඕෂන් රයිඩ් මෙහෙයුම ආරම්භ කරා. ලංකාව ඇතුළු ඉන්දියානු සාගර කලාපයේ බ්‍රිතාන්‍ය බලය බිඳ දැමීමට යොදාගත් දැවැන්ත යුද සැලසුමක් ජපානය විසින් ක්‍රියාත්මක කරා. ඔය අතරවාරයේ ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයේ හිටපු කැනේඩියානු රාජකීය ගුවන් හමුදාවේ ස්ක්වෝඩන් ලීඩර්වරයෙක් වන ලෙනාඩ් බර්චෝල් සහ ඔහුගේ කණ්ඩායම කැට්ලිනා කියන මුරසංචාරක ගුවන් යානයේ ලංකාව වටා මුරසංචාරයේ යෙදුණා. ඔවුන්ගේ මේ මෙහෙයුම සාමාන්‍ය පරීක්ෂණ මුරසංචාරයක් වුණත් ලෙනාඩ් අසාමාන්‍ය ලෙස මුහුදේ ඈතින් කළු තිත් වගේක් දැක්කා. ඔහු යානාව පාත් කරලා ඒ පැත්තට ලං වෙද්දී ඔහු හරියටම දැක්කා ගුවන් යානා ප්‍රහාරක නෞකා සහ යුද නැව් සියල්ලම එන්නේ ලංකාවට ප්‍රහාරයක් දියත් කරන්න කියලා. ඇමරිකාවේ පර්ල් වරායටත් ප්‍රහාරය එල්ල කරේ අඩ්මිරල් චූයිජි නග්මෝ විසින් ලංකාව ඉලක්ක කරගෙන එන්නෙත් නග්මෝගේ බලෑනිය බවට ලෙනාඩ්ට වැටහුණා. මේ වෙලාවේ ලෙනාඩ්ට තිබුණෙත් විකල්ප දෙකක් පමණයි. හැකි ඉක්මනින් වෙනත් පැත්තකට යානය හරවලා පලා යන්න. මොකද එහෙම කරොත් ඔහුගේ ජීවිතය ඇතුළු කණ්ඩායමේ ජීවිතත් බේරගන්න පුළුවන්. ජපන් නාවික හමුදාවත් එසේ මෙසේ නාවික හමුදාවක් නෙවෙයි. ගුවන් යානත් සන්නද්ධවයි මේ එන්නේ. ලෙනාඩ්ගේ දෙවැනි විකල්පය වුණේ ජීවිත අවදානමක් අරගෙන කොළඹට අනතුරු ඇඟවීමේ පණිවිඩයක් යවන එක. මේ විකල්ප දෙකින් ඔහු ඇත්තටම මොකද්ද තෝරගත්තේ? ඔයාලා මේ වෙනකම්ම මගේ වීඩියෝ එක බැලුවනම් අනිවාර්යෙන්ම පල්ලෙහා තියෙන subscribe button එකත් ඔබලා මට support එකක් විදියට like button එකත් ඔබන්න ඔයාලා අමතක කරන්න එපා. ඔහු රේඩියෝ පණිවිඩයක් යවන්න තීරණය කරා. ජපන් නාවික බලෑනිය පිළිබඳව සම්පූර්ණ තොරතුරු කොළඹට දැනුම් දීම සිදු කරා. ලංකාවට පණිවිඩය ලැබුණද කියලා අහනවත් සමගම ජපන් ගුවන් හමුදාවේ මිත්සුබිෂි A6M0 යානයේ මැෂින් තුවක්කු ප්‍රහාරයක් නොකඩවා කැට්ලිනා ගුවන් යානයට එල්ල වුණා. යානය ගිනි ගැනීමත් සමගම ලෙනාඩ් තීරණය කරනවා මුහුදට වට්ටන්න. ලෙනාඩ් ඇතුළු කණ්ඩායමේ සියලුම දෙනා බේරුණත් නැවතත් ජපන් නාවික හමුදාව ඇවිත් මොවුන් අල්ලගන්නවා. ජපන් නාවික හමුදාවේ අඩ්මිරල්වරයෙක් ඇවිල්ලා ලෙනාඩ්ගෙන් ඇහුවේ එකම එක ප්‍රශ්නයක් විතරයි. ඔබ පණිවිඩේ යැව්වද කියලා විතරයි. මේක ලෙනාඩ්ගේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක් කියලා ලෙනාඩ්ට තේරුණා. ඔහු දැනගෙන හිටියා ඔහුගේ එක වචනයකින් මුළු මහා ශ්‍රී ලංකාවෙම මිනිස්සුන්ගේ ඉරණම තීරණය වෙනවා කියලා. තුවාල වෙලා වේදනාවෙන් හිටපු ලෙනාඩ් ජපන් අඩ්මිරල්වරයට දුකෙන් කියනවා පණිවිඩය යවන්න බැරි වුණා ඊට කලින් උඹලා අපිට ගැහුවා කියලා. ජපන් අඩ්මිරල්වරයා ඔහුගේ කතාව සැකෙන් වුණත් විශ්වාස කරා. කොළඹ නගරය වෙනද වගේ සාමකාමී තිබුණා. එදා දිනය 1942 අප්‍රේල් 5 හරියටම කිව්වොත් පාස්කු ඉරිදාවක්. පල්ලිවල සීනු නාද වෙනවා. දේව මෙහෙයන් පැවැත්වෙනවා. කිසිම සාමාන්‍ය මිනිස්සෙක් දැනගෙන හිටියේ නැහැ අද හැමෝගෙම ඉරණම තීරණය වෙන දවස කියලා.
ඇත්තටම කිව්වොත් ලෙනාඩ් එවපු පණිවිඩය කොළඹට ලැබිලා තිබුණත් ඒක හරියට පැහැදිලි වෙලා නැහැ. ඒ වුණාට බ්‍රිතාන්‍යයන් කොයි එකටත් ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක කරා. බ්‍රිතාන්‍යයන් හරිකේන් ගුවන් යානා සූදානම් කරා. රත්මලානේ ගුවන් යානා නාශක තුවක්කු ස්ථාපනය කරා. කොළඹ වරායේ තිබුණු සියලුම නැව් හැකිතාක් මුහුද මැද්දට යන ලෙසට නියෝග කරලා තිබුණා. කොළඹ වරාය සම්පූර්ණයෙන්ම යුද්ධකට සන්නද්ධව යුද්ධ කරන්න වටපිටාව සම්පූර්ණයෙන්ම සකස් කරා. වෙලාව උදේ 7:45යි. ජපන් හමුදාව හිතුවා ලංකාව තවම නිදි කියලා. ජපන් ගුවන් යානා 50කට අධික සංඛ්‍යාවක් කොළඹ අහසේ පෙනෙන්න ගත්තා. ජපනුන් හීනකින්වත් හිතන්නේ නැති විදිහට බ්‍රිතාන්‍යයන් සතුව තිබුණු හරිකේන් ගුවන් යානා වේගෙන් අහස සිසාරා යනවත් සමගම ගුවන් නාශක තුවක්කුත් ක්‍රියාත්මක වෙලා ජපන් යානා සියල්ලම ගිනිබත් කරා වගේම යුද නැව් බෝට්ටු සියල්ලම ප්‍රහාරයන් වලට එල්ල කළා මුහුදුබත් කරා. ජපන් හමුදාවේ සැලසුම සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් වුණා. ඔවුන්ගේ යානා විශාල ප්‍රමාණයක් ගිනිබත් වුණා. ජපන් හමුදාව තීරණය කරා පසුබසින්න. කොළඹ වරායට හානි සිද්ධ වුණා. ලාංකික ජනතාවගේ ජීවිත දහස් ගාණක් බේරගන්න පුළුවන් වුණා. ජපන් හමුදාව කිසිසේත්ම හිතුවේ නැහැ මේ වගේ ප්‍රහාරයක් ඔවුන්ට ක්‍රියාත්මක වෙයි කියලා. අවුරුදු 26ක් වුණ ලෙනාඩ් තම ජීවිතයත් පරදුවට තියලා තමයි තප්පර 40ක පණිවිඩය යවපු නිසා තමයි ලාංකික මිනිස්සුන්ගේ ජීවිත වගේම ලංකාවත් බේරුණේ. ඔක්කොම් ප්‍රශ්න විසඳුනත් ඇත්තටම ලෙනාඩ් බර්චොල්ට මොකද වුණේ? ලෙනාඩ් සහෝගේ කණ්ඩායම ජයන් යුදසිර කඳවුරට අරගෙන ගියා. නොසැහෙන්න වද දීලා තියෙනවා. වේදනාව ඉවසගන්න බැරුව ගොඩක් සෙබළු මැරිලා තියෙනවා. කාලය ගෙවිලා ගියා වසර 3 මාරක්. ඒ කියන්නේ දින 1200ක්. 1945 අගෝස්තු මාසයේ 2 වෙනිදා ලෝක යුද්ධය අවසන් වුණා. ජපානය යටත් වුණා. ලෙනාඩ්ට නිදහස ලැබුණා. ලෙනාඩ් ඔහුගේ මවුරට වන කැනඩාවට ආපහු ගියේ වීරෙක් විදිහට. ඔහුගේ කතාව එවකට පුවත්පත් ගණනාවක වාර්තා වුණා. ගෞරව සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවා. ඒ විතරක් නෙවෙයි බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ඔහු කරපු මේ අසීමාන්තික කැපකිරීම වෙනුවෙන් ඔහුට අමරණීය නාමයක් තිලින කරා. ඒ තමයි The Savior of Ceylon. එහෙමත් නැත්තං ලංකාවේ ගැලුම්කාරයා කියන නාමය. හැබැයි ලෙනාඩ් කිසිම වෙලාවක තමා වීරයෙක් විදිහට සැලකුවේ නැහැ. ඔහු කිව්වේ මගේ සගයන් මිය ගියත් ඔවුන් තමයි මගේ සැබෑම වීරයන් කියලා. ලංකාව බේරගන්න උදව් කරපු මේ ධෛර්යවන්ත වීරයා ලංකාවේ ඉතිහාසය සමග හැමදාමත් බැඳිලා තියෙනවා. මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම රිප්ලයි කරනවා. ලංකාව බේරගන්න තමන්ගේ ජීවිතයත් පරදුවට තිබ්බ මේ ධෛර්යවන්ත වීරයට එහෙමත් නැත්තං ලංකාවේ ගැලුම්කාරයට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේම ලස්සන වීඩියෝකින් අපි හමුවෙමු.